හායි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ගොඩ දවසකින් අපිට වීඩියෝ එකක් කරන්න බැරි වුණා ටිකක් කාර්යබහුල වුණ නිසා. සතියක් පුරාවටම මෙහාට වැහැලා අද නම් ලස්සනට ඉර පායලා තියෙන දවසක්. අහස දිහා බලාගෙන ඉන්න හිතෙන තරම් ලස්සනයි. දැනටමත් ඔයාලා දන්නවා අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මම හිතුවා අද ඔයාලව මගෙත් එක්ක ග්‍රොසරි shopping එකගෙන යනවා කියලා. මට බෑ කියන්නේ. කිසිම සපෝට් එකක් වගේ හම්බෙන්නේ නැහැ මට මේ වීඩියෝ වල. අද මගේ හස්බන්ඩ්ට නම් නිවාඩු දවසක් මට නම් වැඩ. ඉතින් අපි දෙන්නට එකට නිවාඩු ගන්න එක හරිම අමාරුයි. එයා සතිය අන්තිම නිවාඩු. මට ඉතින් සතියේ මැද දවසක තමයි නිවාඩු හම්බ වෙන්නේ. ඉතින් අපි ඊයේ කතා වුණා අද අපි ගෙදරට මාසෙකටම ඇති වෙන්න අවශ්‍ය කරන දේවල් ගන්න යනවා කියලා. ඉතින් අපි හැම මාසෙම යන තැනක් තියෙනවා. ඉතින් එතෙන්ට තමයි අද ඔයාලව එකගෙන යන්නේ. ඉතින් බලමු ඇයි අපි එතෙන්ට යන්නේ? අපි මොනවද එතනින් ගන්නෙ? එතන තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් අපි ඉන්නවටත් සුපර් මාකට්ස් ගොඩාක් තියෙනවා. අපි ඉතින් හැම එකකින්ම බඩු අරගෙනත් තියෙනවා. හැබැයි ඉතින් දැන් අපි මේ යන තැන අපිට ඔක්කොම ಜಾති එකම තැනකින් ගන්න පුළුවන් නිසා අපි යනවා. මාර ට්‍රැෆික් එකක් තිබුණේ. ඊට පස්සේ ඩ්‍රයිවර් බස් එක ස්ටොප් එකට කලින් නතර කරා. ඉතින් ගොඩ කට්ටිය බස් එකෙන් බැස්සා. ඉතින් අපිත් බැස්සා. මොකද අපි ඉන්න තැනට දැන් ළඟයි. මං හිතන්නේ මීටර් 500ක් විතර තමයි තියෙන්නේ. මෙහාට සතියක් පුරාවටම වහලා හින්දා පේනවනේ පාරේ වතුර පිරීලා ඒ පැත්ත පාර බ්ලොක් වෙලා තියෙන්නේ. වහලා තියෙන්නේ. ඒ නිසා තමයි ට්‍රැෆික් එක. දැන් නම් ඉතින් අපි ඉන්න තැනට හරිම ළඟයි. හොඳටම අවුව වෙලා තියෙන්නේ. මොකද දැන් වෙලාව 12ට විතර කිට්ටු වෙලා ඇති. පේනවනේ හැබැයි මේ ඉර එළිය හරිම සනීපයි ඇඟට. දැන් ඉතින් අපි දෙන්න මේ යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි අල්කුස් මෝල් එක ඇතුළට ආවා. ඒකේ තියෙන එක ෂොප් එකක් තමයි මේ 1 to 10 කියන්නේ. ඉතින් මේකේ ගොඩාක් අයිටම්ස් දිනාම් 1ක් 10ක් අතර තමයි තියෙන්නේ. ඉතින් පේනවනේ ඇතුළට ඇතුල් වෙද්දිම ලස්සන අයිටම්ස් ඒගොල්ලෝ බ්ලොක් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. පේනව නේද මේ ටෙඩි බියර්ස් ළඟද? මේවා හරිම ගණන් අඩුයි. දිනම් 5යි 6යි 10යි 12යි ඒ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් අපි ගෙදරින් එද්දි තීරණය කරා අපිට අවශ්‍ය දේවල් විතරයි අපි ගන්නෙ. අපි ගන්න එන දේ විතරයි අපි ගන්නෙ. මොකද අපි මේ වගේ තැනකට ආපුවාම ගොඩාක් බඩු තියෙන්නේ දිනම් 5යි 6යි 2යි 3යි ඒ වගේ ප්‍රයිසස් වලටනේ. එතකොට අපි දන්නේම නැතුව ගොඩාක් අයිටම් දාගන්නවා හරිම අඩුයි මෙහෙම කියලා. ඉතින් අපි කැෂියර් එක ගාට යද්දි අපි දන්නේම නැතුව ලොකු මුදලකට ගොඩාක් දේවල් අරගෙන තියෙනවා. හැබැයි සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් වෙලා තියෙනවා.
සමහර ඒවා අපිට අත්‍යවශ්‍ය දේවලුත් නෙවෙයි. නමුත් අපි දැකපුවාම ආසාවට ගත්ත දේවල්. ඒ නිසා ඉතින් මේ වගේ කඩවල් වලට යද්දි ටිකක් පරිස්සම් වෙන්නත් ඕනේ ඉතින්. හැබැයි ඉතින් ඒවා දැක්කාම ආස හිතෙනවා. ඒ වුණාට අපිට ලංකාවට බඩු පෙට්ටියක් වගේ දාද්දි ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා අපිට ඕන කරන දේවල් නිදහසේ තෝරලා ගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට පේන හැම හෙයා ක්ලිප්ස් එකක්ම වෙන්නේ ඩිරාම් 5යි 4යි 6යි 10ට අඩු ගණන් වලින් තමයි තියෙන්නේ. දැක්කාම ඉතින් ආස හිතෙනවා. දැන් තමයි අපි ගෙදරට අවශ්‍ය කරන දේවල් ගන්නෙ. මෙතනින්ම තමයි අපි අපේට ඕන කරන හාල් එකත් ගන්නෙ. අපි වෙනදට නම් ගන්නෙ ඔය සචිත් බලන හාල් එක. හැබැයි අද අපි ගත්තේ වෙන එකක්. මොකද ඒගොල්ලෝගේ ප්‍රොමෝෂන් එකක් ගියා. කිලෝ 5 පැකට් එකක් දිරම් 15ට. ඉතින් අපි ඒ හාල් එක තමයි අද ගත්තේ. දැන් අපි මේ යන්නේ අපේ ලංකාවේ කුළුබඩු, ලංකාවේ බිස්කට්, ලංකාවේ සෝයා මීට් ඒවා තියෙන සෙක්ෂන් එකට තමයි අපි දැන් මේ යන්නේ. මෙතන තියෙන්නේ ගොඩාක් ඒවා ලංකාවේ අයිටම්ස්. සෝයා මීට්, කුළුබඩු වර්ග, බිස්කට් ඒවා මේවා ඔක්කොම අපි මෙතනින් තමයි ගන්නෙ. මම ගත්තා මිල්ක් ෂෝට් බිස්කට් එකයි, හවයින් කුකිස් එකයි. අද ක්‍රීම් කෙකර් නෑ යාළගේ ඉවර වෙලා. ඊට පස්සේ මට උස්වත්ත ටිපි ටිප් එකකුත් හම්බ වුණා. ඉතින් මේ බඩු ගන්න ගමන් මෙතනින්ම මම මගේ ෆේස් වොෂ් එකක් ගන්නවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් ඔයගොල්ලෝ දැන්නම දන්නවා මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක මොකක්ද කියලා. මෙන්න මේ ගානියාගේ විටමින් C ෆේස් වොෂ් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනින්ම තමයි අපි අපේ එළවලු ටිකත් ගන්නෙ. මෙතනට එන්න විශේෂ හේතුවත් මේක තමයි අපිට ලංකාවේ ගොඩක් එළවලු මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉතින් ඕනම වර්ගයේ එළවලුවක් මෙතන තියෙනවා. හරිම ලාභයට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මාළු. ඉතින් අපි මෙතනින් අද ගත්තේ ඉස්සොයි සැලමොන් කියන මාළු එකයි. අපි මීට කලින් කාලා නැති නිසා ඒක ගත්තා. ටිකක් ගණන්. හැබැයි ඉතින් හිතුණා කාලා බලන්න ඕන කියලා. මෙන්න මේ බඩු ටික තමයි අද අපි ගත්තේ. ඉතින් බලමු අපි මෙතෙන්ට කීයක් යයිද කියලා. ඒ වගේම තමයි අපි අමතක නොකර ගන්නවා මෙන්න මේ ඉන්දියාප් එක. ඒ වගේම අයිස්ක්‍රීම් එකක් තිබුණා. මේක ඩිරාම් 9යි. ඉතින් අපි ගත්තා චොක්ලට් අයිස්ක්‍රීම් එක. ඉතින් ඔයගොල්ලොන්ට මේ පේන බඩු ටික ඔක්කොටම ගිහලාමයි ඩිරාම් 266ක් විතරයි. ඉතින් මේ ගන්න බඩු වලින් සමහර ඒවා අපිට මාසයකටත් වඩා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයාලගේ grocery shopping experience උත් අපිත් එක්ක share කරගන්න පුළුවන්. comment section එකේ comment එකක් දාන්න. ඉතින් මම ආසයි ඔයාලගේ දේවලුත් දැනගන්න. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයගොල්ලෝ කරන කියන වැඩ කටයුතුත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් බයි බයි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.